ආයුබෝවන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති. අපි පහුගිය කාලේ දිගින් දිගටම පෙන්වා දීපු කරුණක් තමයි කොවිඩ් කාල සීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුල එන්නත් ගෙන්වීමේදී පරීක්ෂණ උපකරණ කට්ටල ගෙන්වීමේදී ශල්‍ය උපකරණ ඇඳුම් ඇතුළු රෝග පාලනය සඳහා අවශ්‍ය කරන ඖෂධ සහ උපකරණ ගෙන්වීමේදී වසංගත තත්ත්වය වසන්තයක් බවට පත් කරගෙන සිදුවෙච්ච දූෂණ වංචා අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සිදුවෙච්ච බව. මේ ගැන අපි දිගින් දිගටම අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් එවක පැවති රජයන් යටතේ මේ ගැන විමර්ශන ක්‍රියාත්මක වුණේ නැහැ. විගණකාධිපතිවරයා අවස්ථා කිහිපයක් පෙන්වලා දෙනවා. ෆයිසර් එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000කට ආසන්න මුදලක් වියදම් කරපු බරපතල සිදුවීමක් ගැන. ඒ වගේම පාර්ලිමේන්තුවේ අනාවරණය වුණා එන්නත් කුප්පියක් ඩොලර් 5 ගානේ මිලදී ගන්න පුළුවන්කම තිබියදී එම එන්නත් කුප්පියක් ඩොලර් 10 ගානේ මිලදීගෙන ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අනෙකුත් ආයතන වලින් නොමිලේ ඖෂධ තොග ලැබෙමින් පවතිද්දී එම ඖෂධ තොග නොසලකා එන්නත් කුප්පි ලක්ෂ 70ක් පමණ ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 700ක් නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වියදම් කරලා අතිවිශාල ඖෂධ තොග ලංකාවට ගෙනල්ලා එම ඖෂධ කල්ලිකුත් වීම නිසා මිනිසුන් 4 වෙනි එන්නත් තොගේ භාවිතා නොකිරීම නිසා විනාශ කරන්න සිදු වුණු බව. එතකොට ඉතා පැහැදිලිව අපිට පේන දෙයක් තමයි මෙතන දූෂණය කියන වරද සිද්ධ වෙලා තිබෙනවා. මොකද නිදහසේ නොමිලේ එන්නත් තොග ලැබෙමින් පවතිද්දි තමයි ඒවකට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරු කොවිඩ් පාලනයේ බාරව හිටපු ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු සහ අමාත්‍යාංශ නිලධාරීන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවන්ට සම්බන්ධ වෙලා මේ ඖෂධ තොග ලංකාවට ගේන්න කටයුතු කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි දිගින් දිගටම ආපු චෝදනාවක් පහුගිය කාලේ මේ කොවිඩ් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේදී ලෝක වෙළඳපොලේ මිලට වඩා අධික මිලකට එම කට්ටල මිලදී ගැනීමක් සිදු වෙච්ච බව. එතන මේවා ගැන අපි දිගටම කරුණු අනාවරණය කළා. දැන් අපි ඉල්ලීමක් කරන වර්තමාන ජනාධිපතිවරයාගෙන් මේ කොවිඩ් කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙච්ච දූෂණ ගැන විගණකාධිපතිවරයා Tamanගේ විගණන වාර්තා මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තා මගින් සනාථ කර තිබෙන නිසා මේ කරුණු මත පදනම් කරගෙනත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී තා පැහැදිලිව කිව්වා කොවිඩ් කාලේ පරීක්ෂණ කට්ටල ගෙන්වීමේදී දූෂණ වංචා අක්‍රමිකතා සිදු වී ඇති බවට සැකසහිත ලේඛන පවතින බව. දැන් අපි නැවත එතුමාට කියනවා මේ ඒ අදාළ පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුයි. මොකද මේවා ඔබ සංගවාගෙන තිබෙනවා නම් ඒකෙන් විශාල අගතියක් මේ රටේ මහජනතාවට සිදු වෙනවා. මොකද ඒවත් දූෂණ කියන වරදට අයත් වෙන නිසා. ඒ වගේම තමයි කොවිඩ් කාලේ ගෙන්වපු සීමාව ඉක්මවා ආනයනය කරන ලද ශල්‍ය උපකරණ සහ ඇඳුම් කට්ටල ලංකාවේ විවිධ ස්ථානවල දැන් අපහරණය කිරීම සඳහා නැත්නම් භාවිතයෙන් ඉවත් වීම නිසා කල්ලිකුත් වීම නිසා ගබඩා කර ඇති බව අපි පසුගිය කාලේ වීඩියෝ දර්ශන මගින්ම පෙන්눔 කළා දුන්නා. කොළඹ අනුරාධපුරය ඒ වගේම තමයි ඉරණවිල වගේ ප්‍රදේශවල මේ කල්ලිකුත් වුණු ඖෂධ සහ උපකරණ තොග විනාශ කිරීම සඳහා ගෙන ගොස් තිබෙන බවට තොරතුරු ලැබිලා තිබෙනවා. ඉතින් මේව ගැන සොයා බැලීමේ වගකීමක් ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. මොකද අපි මේ හැමතිස්සෙම ජනාධිපතිවරයාටම මේක කියන්නේ අපට පේන දෙයක් තමයි අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ මේ අමාත්‍යවරුන් හෝ මේ හිටපු සහ දැන් ඉන්න නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න දැඩි පසුබෑමක් සහ පසුගාමීත්වයක් දරනවා. ඒකට හේතුවක් තිබෙනවා. මොකද මේ අමාත්‍යාංශයේ ලේකම්වරයා කොවිඩ් කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඒතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොවිඩ් කාලේ ඉඳලම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න අතිශය දුර්වල පරිපාලකයෙක්. ඒ නිසා මේ දැන් ඉන්න නිලධාරීන් කවුරුවත් කොවිඩ් කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙච්ච දූෂණ වංචා ගැන ලිපිගොනු ඇමතිවරයාගේ අතට මේන් කියලා ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ නිසා
ජනාධිපතිවරු ඉල්ලීමක් කරනවා විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යොදවලා මේ කොවිඩ් කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වුණු සියලු දූෂණ වංචා අක්‍රමිකතා ගැන සොයලා වගකිව යුතු හිටපු ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, ලේකම්වරු, අධ්‍යක්ෂ ජෙනරාල්වරු සහ මේවා සීමාව ඉක්මවා ආනයනය කරන්න වගකිව යුතු සියලු දෙනා සම්බන්ධවම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි අල්ලස් කොමිසමෙන් නැවත ඉල්ලනවා ප්‍රමාණවත් සාක්ෂි පවතින නිසා කොවිඩ් කාලේ වෙච්ච මේ එන්නත් වංචාව සහ පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ දූෂණය ගැන කඩිනමින් විමර්ශන පවත්වන ලෙසට ස්තුතියි.